හැමෝටම ඉතින් අදත් ඔයාලා ගොඩාක් ආදරෙන් සහසාදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මම පෞද්ගලික වාස ගොඩාක් ලස්සන law of attraction method එකක්. ඉතින් law of attraction methods ගණනාවක් තියෙනවා. මේ method එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා නිදාගන්නේ නැත්නම් ඔයාලා නිින්දේ ඉඳි ඔයාලගේ යටිසිත ලේසියෙන්ම රීප්‍රෝග්‍රෑම් කරවන්න මේ මෙතඩ් එකට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාලගේ ভাইබ්‍රේෂන් එක ඔයාලා ඉල්ලන දේ ඔයාලට ලැබෙන විදිහ ඉහළ මට්ටමකට ඔයාලා ඉල්ලන දේට සමාන මට්ටමකට ගෙනල්ලා ඒ දේ ලේසියෙන්ම ඔයාලට ආකර්ෂණය කරලා දෙන්න උදව් වෙන මෙතඩ් එකක් ගැන තමයි මම ඔයාලට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. law of attraction methods ගණනාවක් තියෙනවා දවස් තුල ඔයාලට කරන්න පුළුවන් දේවල්. ඒත් ගොඩාක් වෙලාවට මේ methods follow කරද්දී ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි methods follow කරාට යාළගේ හිත ධනාත්මකව තියාගන්න අමාරුයි. methods follow කරාට දවස් තුල මේක ගැන යාළා ඍණාත්මකව හිතනවා, සැකෙන් හිතනවා මේක ලැබෙයිද නැද්ද, ඇයි මෙච්චර පරක්කු, ඇයි තාම මේක ආවේ නැත්තේ, එක්ක මට මේක ලැබෙන්න ගිහින් නිතරම නැති වෙලා යනවා, මේ පාරත් එහෙම වෙයිද, ඔය වගේ ඍණාත්මක දේවල් දවස් තුල ඔයාලට සාමාන්‍යයෙන් හිතෙන්න ගන්නවා. ඒත් මේ මෙතඩ් එක ෆලෝ කරාට පස්සේ එහෙම ඔයාලට හිතෙන්න දෙයක් නැහැ. මොකද ඔයා මේ මෙතඩ් එක කරා විතරයි නිදා ගන්න එක තමයි කරන්නේ. ඉතින් නිින්දේදී ඔයා නිදා ගන්න මේ කාලය පුරාවට ඔයා මේ මෙතඩ් එක කරපු හින්දා ඔයාගේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක නැත්නම් ඔයාගේ යටිසිත ඔයාගේ ඉල්ලන දේට අනුව ඔයා ආකර්ෂණය කරගන්න උත්සාහ කරන දේට අනුව ඒ දේ ඔයාට ලේසියෙන්ම ලැබෙන තැනට ආකර්ෂණය වෙන තැනට ඔයාගේ කම්පන සංඛ්‍යාතය ඔයාගේ ভাইබ්‍රේෂන් එක මේ නිින්දේදී වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මෙතඩ් එකේ නම තමයි පිලෝ මෙතඩ් එක කියලා කියන්නේ. ඕනම කෙනෙක්ට ගොඩාක්ම ලේසියෙන් මේ පිලෝ මෙතඩ් එක කරන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න රාත්‍රියේ නිින්දට වැටෙන්න කලින් රැට නිදා ගන්න යන්න කලින් ඔයාලට තියෙන මේ අවසාන විනාඩි 20ක විනාඩි 30ක කාලය තියෙනවා නේද? මේ විනාඩි 20 නැත්නම් විනාඩි 30ක වගේ කාලයේදී ඔයාගේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක ඔයාගේ යටිසිත ඔයාට ලේසියෙන්ම වෙනස් කරන්න ලේසියෙන්ම රීප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ඒත් ගොඩාක් දෙනෙක් මොකද්ද කරන්නේ? ගොඩාක් දෙනෙක් නිදා ගන්න යන්නේ ෆෝන් එක බල බල, සෝෂල් මීඩියා බල බල, පෝස්ට් බල බල. නිින්ද යනකම් Instagram එකේ ඉන්නවා, නිින්ද යනකම් Facebook එකේ රීල්ස් බලනවා. ඉතින් ඔය විදිහට අනවශ්‍ය දේවල් මනසට දාගෙන මේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක පවර්ෆුල් විදිහට නැත්නම් බලවත් විදිහට රීප්‍රෝග්‍රෑම් වෙන මේ කාලයේදී ඔයා මනසට දාගන්නේ අනවශ්‍ය දේවල්. ඉතින් එක්ක පීඩාකාරී විදිහට එක්ක අනවශ්‍ය දේවල් බලලා හිත කම්පාවටපත් වෙන, දුකටපත් වෙන, ගැටුම් මේ දේවල් බලලා ඔයා නිදා ගන්න යද්දී ගොඩාක් වෙලාවට ඔයාට අවශ්‍ය කරන විදිහට ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තියාගන්න අමාරුයි. ඔයාට හොඳ දේවල්, ධනාත්මක දේවල් ආකර්ෂණීය වෙන විදිහට ඔයාගේ ভাইබ්‍රේෂන් එක කම්පන සංඛ්‍යාතය ඔයාට මේන්ටේන් කරන්න අමාරුයි. සහ ඔයාගේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක යටිසිත තියෙන්නේ අර පරණ තාලෙටමයි. ඒක අලුත් කරගන්න, වෙනස් කරගන්න, ඔයාට ලස්සන ජීවිතයක් ආකර්ෂණය වෙන තැනට ඔයාගේ මේ සබ්කොන්ෂියස් මයින්ඩ් එකේ තියෙන ප්‍රෝග්‍රෑමින් එක ඔයාට වෙනස් කරගන්න අමාරුයි. ඉතින් මේ පිලෝ මෙතඩ් එක අපි කරන්න ගද්දී අන්න ඒ වැරද්ද නිකම්ම මග හැරෙනවා. මොකද මේ පිලෝ මෙතඩ් එක අපි කරන්නේ මේ නිින්ද යන්න කලින් තියෙන මේ විනාඩි 20 නැත්නම් මේ නිින්දට වැටෙන්න කලින් තියෙන මේ විනාඩි 30ක කාලය උපයෝගී කරගෙන මේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක ලේසියෙන්ම රීප්‍රෝග්‍රෑම් කරන්න උදව් කරන දවසේ අවසාන කාලය උපයෝගී කරගෙන තමයි අපි මේ පිලෝ මෙතඩ් එක කරන්නේ. දැන් අපි බලමු පිලෝ මෙතඩ් එක කරන්න නම් අපි සැලකිල්ලට ගන්න ඕන දේවල් නැත්නම් මේ මෙතඩ් එක කරන්න කලින් අපි ෆලෝ කරන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් හොඳට මතක තියාගන්න මේ මෙතඩ් එක කරන්න ඕන ගොඩාක් සතුටින්, ගොඩාක් රිලැක්ස් එකේ. පීඩණයෙන්, ප්‍රෙෂර් එකෙන්, බලෙන් නැත්නම් බයෙන් නැත්නම් තණ්හාවෙන්, අධික ආශාවෙන් මේ මෙතඩ් එක ෆලෝ කරන්නේ නැහැ. මේක කරන්නේ ගොඩාක් රිලැක්ස් එකේ, ගොඩාක් සතුටින්. සහ ඊළඟ කාරණාව තමයි ඔයා දවස අවසන් කරන්නේ. දවසේ අවසාන වශයෙන් ඔයා මෙන්න මේ මෙතඩ් එක තමයි අවසානෙටම කරන්න ඕන දේ. දවස ඉවර කරන්නේ මේ මෙතඩ් එක කරලා. මේකෙන් පස්සේ කිසිම වැඩක් කරන්න තියාගන්න එපා. ඒ කියන්නේ ආයෙ ෆෝන් එක බලන්නවත්, ආයෙ ෆෝන් එක අතට ගන්නවත්, සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන්නවත්, අනවශ්‍ය දේවල් බලන්නවත් මේ වගේ දේවල් මේ මෙතඩ් එක කරාට පස්සේ ඔයාට කරන්න බෑ. අන්න ඒ හින්දා තමයි කියන්නේ අවසාන වශයෙන් නිින්දට යන්න කලින් අවසාන වශයෙන් මෙන්න මේ දේ කරන්න කියලා. ඉතින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයා නිදා ගන්න යන්න කලින්, ඒ කියන්නේ නිින්දට වැටෙන්න කලින් අවසාන විනාඩි 20ක කාලයේදීවත් ඔයා ෆෝන් එක පැත්තකට දාලා අයින් කරලා ගොඩාක් මයින්ඩ්ෆුල් විදිහට, ඒ කියන්නේ වර්තමාන
මොහොත තුළ ඔයාගේ සිහිය ඔයාගේ මනස පවත්වා ගන්න ඕන. දවස ඉවර කරන්න කලින් ඔයාට ලැබෙන විනාඩි 20ක කාලය සෑහෙන්න ප්‍රයෝජනවත් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. ඉතින් අනේ හින්දා තමයි කියන්නේ මේ මෙතඩ් එක හරියටම කරගන්නවා මයින්ඩ්ෆුල් විදිහට මේ කාලය ගත කරන්න ඕන. මොන අවසාන විනාඩි කිහිපෙදී ඔයාගේ මනස රිලැක්ස් කරගත්තා. පස්සේ නැත්නම් හොඳ දේවල් හිතුවට පස්සේ ඔයාට පුළුවන් සුදු කොලයක් ගන්න. නැත්නම් ඔයාට පුළුවන් A4 sheet එකක් ගන්න. නැත්නම් ඔයා කැමති නම් ඔයාට තනි රූල් කොලයක් වගේ ගන්න පුළුවන්. මම පෞද්ගලිකව ගන්නේ සුදු A4 එකක්. මේ කොලේ අතට ගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ හිතන එක. පිලෝ මෙතඩ් එකෙන් ඔයාට එක පාරකට එක දෙයක් තමයි ආකර්ෂණය කරගන්න පුළුවන්. කියලා කියන්නේ ඔයා ගොඩාක් දේවල් මැනිෆෙස්ට් කරන්න මෙතනදී try කරන්න නැහැ. ස්ක්‍රිප්ටිං විෂුවලයිසේෂන් වලදී අපි ගොඩාක් දේවල් ටාගට් කරනවානේ, ගොඩාක් දේවල් මැනිෆෙස්ට් කරගන්න try කරනවානේ. මෙතනදී එහෙම නැහැ. මේ මෙතඩ් එකෙන් එක සැරේකට එක දෙයයි ඔයා මැනිෆෙස්ට් කරන්නේ. ඉතින් අන්න ඒ හින්දා ඔයාට ඉස්සලාම මැනිෆෙස්ට් කරගන්න ඕන දේ. ඔයා ආසාවෙන් මැනිෆෙස්ට් කරගන්න බලාගෙන ඉන්න දේ ඔයාට විශේෂ දෙයක් තියෙනවා නම් නැත්නම් ඔයාට ප්‍රධාන මොනවාම හරි ගෝල් එකක්, ටාගට් එකක් නැත්නම් විශ් එකක් තියෙනවා නම් ඔයාට ගොඩාක්ම වැදගත් වෙන විශ් එක තමයි ඔයා ඉස්සලාම මැනිෆෙස්ට් කරන්න පටන් ගන්න ඕන. ඉතින් හිතමු උදාහරණයක් වශයෙන් ඔයාට හොඳ රිලේෂන්ෂිප් එකක්, ඔයාට හොඳ සහකරුවෙක්, සහකාරියක්, එහෙම නැත්නම් ඔයාට මුදල්, එක්ක ජොබ් එකක්, එක්ක ප්‍රොමෝෂන්ස්, නැත්නම් ඔයාගේ එක්සෑම් එකකින් ඔයා කැමති ආස කරන රිසල්ට් එකක්, නැත්නම් එක්සෑම් එක ලේසි වෙන්න, නැත්නම් ඔයාගේ ශරීර සෞඛ්‍යය සඳහා මොන විදිහට ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඔයාට ඉස්සලාම ආකර්ෂණය කරගන්න ඕන දේ ගැන ඔයා හිතන්න. මේ පිලෝ මෙතඩ් එක හරහා ඔයා මැනිෆෙස්ට් කරගන්න උත්සාහ කරන දේ ගැන ඔයා පැහැදිලිව හිතුවට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ අපි අරගත්ත සුදු කොලේ ඔයා පැහැදිලිව තනි වාක්‍යයකින් ලියන්න ඕන මේ දේ ඔයාට දැනටමත් ලැබුණා. ඒ සඳහා ස්තුති කළා තනි වාක්‍යයකින් මේක ලියන්න ඕන. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔයාට අවශ්‍ය කරන ජොබ් එකක් කියලා. ඔයා ජොබ් එකක් මැනිෆෙස්ට් කරගන්න try කරනවා කියලා. ඉතින් එහෙනම් ඔයා ලියන්න ඕන මම ආස කරන මට ගැළපෙන සුදුසුම රැකියාවක් මට ලබා දුන්නාට ස්තුතියි. නැත්නම් අපි තව උදාහරණයක් ගමු. අපි හිතමු මුදල් ආකර්ෂණය කරගන්න ඔයාට ධනවත් වෙන්න ඕනේ කියලා. එහෙනම් ඔයාට මෙහෙම ලියන්න පුළුවන්. මගේ අතේ දැන් ඕනෑ තරම් මුදල් තියෙනවා. මාව ධනවත් පුද්ගලයෙක් කරාට ස්තුතියි. නැත්නම් මම ආර්ථික වශයෙන් දැන් ගොඩාක් ශක්තිමත් තැනක ඉන්නවා. මාව ධනවත් වාසනාවන්ත පුද්ගලයෙක් කරාට ස්තුතියි. ඔන්න ගෝල් එක මුදල් නැත්නම් ගෝල් එක ධනවත් වෙන එක. එහා සම්බන්ධ වාක්‍යයක් ඒ දේ දැනටමත් වෙලා තියෙනවා කියලා ස්තුතිවන්ත වෙලා ඔයා ලියනවා. හරිම සරලයි. ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඒ දේ ඔයාට දැනටමත් ලැබුණා කියලා ස්තුතිවන්ත වෙලා තමයි ඔයා මේ වාක්‍ය පැහැදිලිව මේ කොලේ ලියන්නේ. ඔයාගේ විශ් එක, ඔයාගේ බලාපොරොත්තුව මෙන්න මේ විදිහට සුදු කොලේ ලියුවට පස්සේ ඊළඟට අපි මොකද්ද කරන්නේ? ඊළඟ ටික හරියටම කියලා දෙන්න කලින් 3 days challenge එක ගැන මතක් කරලා ඉන්න. ඔයාගේ ජීවිතේ හදාගන්න, ඔයාගේ හිත ශක්තිමත් කරගන්න, ඔයාගේ පෞරුෂත්වය වර්ධනය කරගන්න, මනසින් උසස් පරිණත පුද්ගලයෙක් වෙන්න. law of attraction මනසේ ශක්තිය ගැන මාත් එක්ක වෙලා මාසයක් පුරාවට ඉගෙනගෙන ඔයා වෙනුවෙන් වැඩ කරලා ඔයාගේ සාර්ථකම version එක නැත්නම් ඔයාගේ bestම version එක වෙන්න ඔයාට 30 days challenge එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් ලබන මාසය සඳහා බඳවා ගැනීම මේ වෙද්දි විවෘතයි. ඉතින් ඔයත් සහභාගී වෙන්න කැමති නම් නැත්නම් වැඩිදුර විස්තර 30 days challenge එක ගැන අවශ්‍යයි නම් ඔයාට පුළුවන් 076 කියන නම්බර් එකට WhatsApp message එකක් දාලා විස්තර ලබා ගන්න නැත්නම් සහභාගී වෙන්න. ඉතින් ඔයාගේ විශ් එක මේ සුදු කොලේ ලිව්වට පස්සේ ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ මේ කොලේ ඔයාගේ කොට්ටේ යටින් තියාගන්න එක. නැත්නම් මේ කොලේ ඔයාගේ පිලෝ එක යටින් තියාගන්න එක. මම පෞද්ගලිකව කැමති මේ කොලේ නවන්නේ නැතුව එහෙමම දිගැරලා කොට්ටේ යටින් තියාගන්න. ඉතින් ඔයාට එහෙම අපහසුයි කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් දෙකට නවලා මේ කොලේ ඔයාගේ කොට්ටේ යටින් තියාගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ ලියපු කොලේ ඔයාගේ පිලෝ කේස් එක ඇතුළට දාන්න. එතකොට අපි හිතමු ඔයා තනියෙන් නිදා ගන්න කෙනෙක් නෙවෙයි. ඔයාට ප්‍රයිවසි නැහැ. වෙන කෙනෙක් මේක දකි, වෙන කෙනෙක් මේක කියවයි. ඔය විදිහේ සිටුේෂන් එකක් නම් ඔයාට තියෙන්නේ. ඔයාට පුළුවන් මේ ඇතුලේ තියෙන කොට්ටේ පොඩි ඕපනින් එකක් හදලා මේ කොලේ ඔයාගේ කොට්ටේ ඇතුළට දාන්න පුළුවන්. ඇතුළට දාලා ඔයාට පුළුවන් ඕනනම් ආයෙම අහන්න. නැත්නම් එහෙම මේ ඕපනින් එක තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේ කොලේ ඇතුළටම දාන්න. මේ එහෙම කරන්න කියලා කියන්නේ මේ ප්‍රයිවසි නැති කට්ටියට විතරයි. කියන්නේ කවුරු හරි කෙනෙක් මේක දකි, කවුරු හරි කෙනෙක් මේක කියවයි කියලා හිතන කට්ටියට විතරයි මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. අනිත් කට්ටිය normal විදිහට එක කොට්ටේ කවරයස දාගන්න නැත්නම් කොට්ටේ යටින් තියාගන්න. අපේ මේ විශ් එක ලියපු කොලේ පිලෝ එක යටින් තිබ්බට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ?
ඊට පස්සේ හරියටම දවස් 21ක් යනකම් හරියටම දවස් 21ක් පුරාවට රැට නිදා ගන්න යන්න කලින් අවසාන දේ හැටියට කියන්නේ අවසාන විනාඩි 20 තුලදී සෝෂල් මීඩියා ෆෝන් එක මේ දේවල් ඔක්කොම අයින් කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ කොට්ටේ ඔළුව තියලා හාන්සි වෙලා S2 වහලා රිලැක්ස් වෙලා ඇඳේ ඉන්න ගමන් ඔයාට විෂුවලයිස් කරන්න තියෙනවා. ඔයා මේ ලියපු විශ් එක ඔයාට දැනටමත් ලැබුණා. ඔයා මේ ලියපු විශ් එක ගොඩාක් සාර්ථකව ගොඩාක් ලේසියෙන් ඔයාගේ ජීවිතේට ආකර්ෂණීය වෙලාව මේ වෙද්දි ඒ දේ ඔයාගේ අතේ තියෙනවා නැත්නම් ඔයාගේ ජීවිතේ තියෙනවා නැත්නම් ඔයාගේ රියැලිටි එකේ ඔයා ඒ ඉල්ලපු දේ තියෙනවා. මේ විශ් එක ඉෂ්ට වෙලා කියලා නැත්නම් ඉෂ්ට උන විදිහට ධනාත්මකව S2 වහලා මේ කොට්ටේ අර කොලේ තියෙන මේ කොට්ටේ ඔයා ඔළුව තියාගෙන S2 වහලා හාන්ස් වෙලා ඉන්න ගමන් ඔයා විෂුවලයිස් කරන්න ඕන. සතුටින් මේ හැඟීම් එක්ක විෂුවලයිස් කරන්න. ඇත්තට මේ දේ ලැබුණොත් ඔයාට කොච්චර සතුට හිතෙනවද? ඔයා රියැක්ට් කරන්නේ කොහොමද? ඔයා කතා කරන්නේ කොහොමද? ඒ ගැන ඔයාට සතුට හිතෙන්නේ කොයි විදිහෙන්ද? ඔයා ඊට පස්සේ මොන වගේ දේවල්ද කරන්නේ? කොහොමද හැසිරෙන්නේ? කොයි විදිහටද ඉන්නේ? මේ හැම දෙයක්ම ගොඩාක් තාත්විකව විස්තරාත්මකව ඔයාට පුළුවන් විෂුවලයිස් කරන්න. නිදා ගන්න යන්න කලින් අවසාන දේ හැටියට මේ දේ කරන්න ඕනේ. ඉතින් මෙහෙම මේ අවසාන පණිවිඩය ඔයාගේ හිතට දාගන්නකම මේ දේ අවසාන වශයෙන් නින්දට වැටෙන්න කලින් අවසාන වශයෙන් ඔයා මේ දේ විෂුවලයිස් කරන ගමන් ඔයාට නින්ද ගියා කියලා කියන්නේ ඔයා නින්දට වැටුණා කියලා කියන්නේ ඔයාගේ නින්ද පුරාවට ඔයාගේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක අවසාන වශයෙන් මේ දීපු මේ පණිවිඩෙත් එක්ක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක අලුතෙන් රීප්‍රෝග්‍රෑම් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ভাইබ්‍රේෂන් එක වෙනස් වෙන්න පටන් ගන්නවා. සහ විශේෂයෙන්ම මේක ගොඩාක්ම ඔයාට උදව් වෙන්නේ ඔයාගේ මනස නැත්නම් ඔයාගේ යටිසිත දන්නවා මේ විශ් එක ඔයාගේ කොට්ටේ යට ඔයා දාලා තියෙන්නේ කියලා. ඉතින් මේ පවර්ෆුල් මෙසේජ් එක නැත්නම් මේ විශ් එක දැනටමත් ඉෂ්ට වුණා කියලා ඒ දේ ඔයාගේ ළඟින්ම තියාගෙන ඔයා නිදා ගන්න යද්දී ඇත්තටම මේ දේ ඔයාගේ ජීවිතේ තියෙන දෙයක් විදිහට ඔයාගේ යථාර්ථයට ආකර්ෂණය වෙලා එනවා. ඉතින් එක දවසක් කරලා බලන්න ඔයාට මේ වෙනස ඔයාට මේ හිතෙන විදිහ මයින්ඩ්සෙට් එකේ shift එක ඔයාටම තේරෙන්න පටන් ගනිවි මේ කොලේ ඔයාගේ කොට්ටයට තියලා නිදා ගන්න. මේක ගොඩාක් පවර්ෆුල් මෙතඩ් එකක්. ඔයා හිතනවට වඩා ඔයාගේ යටිසිතට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් මෙතඩ් එකක්. දවස් 21ක් යනකම් නොකඩවා මේ කොලේ තියාගත්තට පස්සේ විෂුවලයිස් කරන්න. ඉතින් දවස් 21ක් අපි කොලේ ලියලිය දාන්නේ නැහැ. එකපාරයි ලියන්නේ. පළවෙනි දවසේ විතරයි අපි ලියලා මේ කොලේ කොට්ටයට දාන්නේ. අනිත් දවස්වලදී දවස් 21ක් යනකම් කොලේ කොට්ටයට තියෙන ගමන් දවස් 21ක් පුරාවට ඔයා විෂුවලයිස් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ එකපාරයි ලියන්නේ. නමුත් විෂුවලයිස් කරන එක දවස් 21ක් යනකම් ඔයා කරනවා. මෙන්න මේක තමයි පිලෝ මෙතඩ් එක කරන හරිම විදිහ. ගොඩාක් ලේසි ගොඩාක් සරල මෙතඩ් එකක්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක වලට පැහැදිලි ඇති කියලා. අද රැට ඔයාට පුළුවන් ඔයා කැමතිම විශ් එකක් කොලේක ලියලා ඔයාගේ කොට්ටේ යටින් තියලා විෂුවලයිස් කරලා නින්දට යන්න. මේ මෙතඩ් එක මේ විදිහට හරියටම කරලා Tamanට අවශ්‍ය දේවල්, Taman කැමති දේවල්, Tamanගේ ජීවිතයට ලේසියෙන්ම ආකර්ෂණය කරගත්ත කට්ටිය ලෝකෙ පුරාවට ඕන තරම් ඉන්න. ඉතින් ඔයත් හරිම විදිහට මේ මෙතඩ් එක try කරලා බලන්න. ඔයාගේ සිහින බලාපොරොත්තු වලට ගොඩාක්ම ලේසියෙන් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි. ඊළඟ වීඩියෝ එකෙන් මම ආලව හම්බෙන්න එනකන් සතුටින් ආදරෙන් සහ පරිස්සමින් ඉන්න කියලාත් ඉල්ලා සිටිනවා.